අයිබෝන් රනිල් සජිත් දෙන්න එකතු වෙලා ආණ්ඩුවට එරහිව වැඩාන්නලා මේක දැකපු සිරස පිස්සු විකාරින් දගලමින් ඉන්නවා. සිරස ඇත්තරම ගොත් සිරස අනාත වෙලා එක පැත්තකින් ආණ්ඩුව හිරවෙලා දැන් ආණ්ඩුව සහ සිරස කෙදිරිකාරෝ ආණ්ඩුවේ කෙදිරිලි සද්දය සිරසෙන් අපිට ඇහෙනවා. මොකක්ද මේ කතාව? මේකට තමයි අපි අද කතා කරන්න යන්නේ. කතාවට යන්න කලින් හැමදාම වගේ බොහොම ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, bell icon එක උඩ දාලා තියාගන්න. ඔබේ වටිනා අදහස් අපිට comment කරන්න, අපේ වීඩියෝ බලන ගමන් වීඩියෝ like කරන්න. ඒ ආදරේ ඉල්ලීමත් එක්ක අපි යමු අද කතාවට. ඔබට මතක ඇති පහුගිය දවසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනාවෙන් විපක්ෂයේ නියෝජනය කරන සියලු විපක්ෂ නායක කාර්යාලයට රැස් වුණා. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ බොහොම වැදගත් යෝජනාවක් කරා. ඒ තමයි ආණ්ඩුව පැත්තෙන් කියනවනේ දැන් මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්නලා තියෙන්නේ මේ විශාල නඩු ප්‍රමාණයක් හිර වෙලා තියෙනවා. ඒවා අහන්න අත්දැකීම් තියෙන විනිසුරුවරුන් ඕන අධිකරණයේ කාර්යක්ෂම කරගන්න මේ විනිසුරුන් ටික ඕන. මේගොල්ලෝ විශ්‍රාම ගියොත් එහෙම විශාල පුරප්පාඩු ප්‍රමාණයක් හැදෙනවා වගේ මයිලයක් ගහමින් ඉන්නවන්. ඒක නිසාම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමගී ජනබලවේගය ඇතුළු විපක්ෂයකුත් දේශපාලන පක්ෂවලට යෝජනා කරා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාට යෝජනාවක් කරා මේ සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ එකතු කරගෙන තේරීම්කාරක පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් ඉල්ලන්න කියලා මේ ගොඩ ගැහිලා තියෙන නඩු සම්බන්ධව ඉදිරි කටයුතු කොහොමද කරන්නේ, කොයි විදිහටද මේවා ක්‍රියාත්මක වෙන්නේ, විනිසුරුන් කොච්චර ප්‍රමාණයක් ඕනද, මොන මොන අධිකරණ සඳහාද විනිසුරුන් ඕන වෙන්නේ කියන එක සොයා බලන්න. ඔබට මතක ඇති ඒ සිදුවීම. මෙන්න මේ අදහස ඔන්න අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊයේ මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාසත් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව යමින් අද දවසේ කතානායකවරයාට මේ යෝජනාව බාර දීලා තියෙනවා. අමතක කවුරු හරි ඉන්නවා නම් මේ රනිල් වික්‍රමසිංහ එදා විපක්ෂ හමුවේදී මේ කරපු යෝජනාවත් ඊයේ මේ සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්වපු අදහසුත් අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා මුණ ගැහිලා මේ තේරීම්කාරක සභාවක් පිහිටුවීමේ යෝජනාව කතානායකවරයාට බාර දීපු සිදුවීම් ටික අපි බලලා ඉවරලා කතාව ඉවර ටික කරමු. අධිකරණ ඇමතුමා කියනවා මේකට හේතුව මේ රටේ නඩු වලට යන ප්‍රමාදය කියලා. ඒක විසඳන්න ඕනේ කියලා. මම ඒකට 100% එකඟ. ඇත්ත වශයෙන්ම. මගේ විරුද්ධත්වයක් නැහැ. කොහොමද ඒක කරන්නේ? මොකද එතුමා කියලා තියෙනවා මේ රටේ තියෙනවා කියලා නඩු ලක්ෂ 11ක්. ඉතින් නඩු ලක්ෂ 11ක් මේ හැන්දෑවගේ මහේස්ත්‍රාවරු දිස්ත්‍රික්ක විනිශ්චයකාරයෝ වාඩි වෙලා කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ එතුමාගේ මතයක් තියෙනවා මේ විනිශ්චයකාරවලට හැන්දෑවගේ කරන්න දෙයක් නැහැ. පොත්තු රොටි හදනවා. විතරයි දන්නේ. ඒකට ඊළඟ දවසේ නඩුවට ලෑස්ති වෙන්න තියෙනවා කියලා. ඒකට තියෙන්නේ නම් අපිට ආණ්ඩුවට උදව් කරන්න. මම විපක්ෂ නායකතුමාට කියන්නේ ඒක මේ පාර්ලිමේන්තුවේ එකතු වෙලා යෝජනාවක් දාලා එන සුමානේ බාර දෙන්න ඇත්ත වශයෙන්ම මේ රටේ මේ නඩු ලක්ෂ 11 විසඳන්න කියලා හොයලා බලන්න තේරුම්කාරක සභාවක් කරන්න. ඉංගලන්තේ කොහොමද මේක කරේ? තවත් රටවල් වල ඩිජිටල් ක්‍රමය ඕනද? ඉතින් වහම අදහෙට ඒක තොරත් සමුද බාර දෙන්න. ඒකට ආණ්ඩුවට අපි මේක කතා කරලා විසඳුමක් පස්සේ කිව්වොත් රේස්ටාද ගන්න නඩුකාරවරු 100ක් ඕනේ, මහේස්ත්‍රා 1000ක් ඉන්නවා කියලා සහයෝගය දෙන්න. එහෙමයි. උදෑසන කරලා තේරීම්කාරක සභාවක් කරලා අපේ මන්ත්‍රීවරු ගණනාවක් අත්සන් කරලා ඉදිරිපත් කරනවා. අධිකරණ පද්ධතිය ගොඩ ගැස්මේ පවතින නඩු කටයුතු මේ ලක්ෂ 11ක් මිලියන 1.1ක් තියෙනවා කියන කාරණාව ඉස්මතු වුණා. ඒකත් සමූහයක් වශයෙන් අධිකරණ පද්ධතිය යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ ඒකට අදාළ ආයතන පිළිබඳව තේරීම්කාරක සභාවක් ඉල්ලුම් කරලා ඔබතුමාට ඒ ලිපිය ඉදිරිපත් කරනවා. මේ අවස්ථාවේ හරි දැන් නේද? ඔන්න ඔය විදිහට තමයි වැඩේ උනේ. අපි කියන්නේ මේක හොඳයි නේද? කියන්නේ තනිතනිව පක්ෂ මේ ජඩ ආණ්ඩුවට රීව ක්‍රියාත්මක වෙනවට වඩා ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන එක වඩාත් සාධනීය සහ ප්‍රායෝගිකයි.
එක පක්ෂවලට තම තමන්ගේ රණ්ඩුතාවය තියෙන පුළුවන්, තම තමන්ගේ යෝජනා අදහස් තියෙන පුළුවන්, තම තමන්ගේ ප්‍රතිපත්ති තියෙන පුළුවන්. අපි කියන්නේ ඒවා තියාගන්න හැමෝම. ඒවා තියාගෙන මැතිවරණයක් වෙලාවට ඔයගොල්ලෝ වෙන ඡන්ද ඉල්ලන්න මැතිවරණ ව්‍යාපාර කරන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ආණ්ඩුව කරන මේ අත්නොමතික වැඩ, ව්‍යවස්ථා විරෝධී වැඩ, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ, ඒවට එරෙහිව සටන් කරද්දී ඔයගොල්ලෝ හැමෝම එක මේසයකට එන්න, එක තැනකට එන්න. දැන් මේ තේරීම්කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව ගත්තොත් ඒක රනිල් වික්‍රමසිංහකින් තමයි මේ යෝජනාව ඉන්නේ. ඒක රනිල්ද ගෙනාවේ කවුද ගෙනාවේ කියන එක සලකන්නේ නැතුව මේක අද ක්‍රියාත්මක මට්ටමට අවිලා තියෙනවා. සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය විපක්ෂ නියෝජනය කරන විශාලම පක්ෂය විදියට රනිල් වික්‍රමසිංහ කාලයක් තමන්ගේ නායකයා නේද පහුගිය ජනාධිපතිවරණේ තමන් සහ තමන්ගේ පක්ෂය පරාජය කරන්න වැඩිම දායකත්වයක් ලබා දීපු පුද්ගලයා මෙවැනි වටපිටාවක් තියෙද්දි පවා රට ගැන හිතලා තමන්ගේ පෞද්ගලික දේශපාලනයට රට පළමු තැන තියලා මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ දීපු යෝජනාව එක ඉතාම සත්භාවයෙන් බාරගෙන ක්‍රියාත්මක කරන්න සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය කටයුතු කරලා තියෙනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නේද දැන් මේ සිදුවීම නිසා පාර්ශව දෙකකට විශාල අකරතැබ්බයක් වෙලා තියෙනවා. ඒ එක් පාර්ශවයක් තමයි ආණ්ඩුව. දැන් කවදාකවත් ආණ්ඩුව හිතුවේ නෑ විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එකට එක මේසයකට ඇවිල්ලා එකට දේශපාලනය කරන එකට සටන් මෙහෙවන තැනකට එයි කිය. දැන් ඒක සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණාවෙන් ඔප්පු වෙන දේ තමයි නිල වශයෙන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව තමන්ගේ ඉදිරිවාදිකම් අතෑරලා එක මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක. හරිද? අනිත් එක තමයි සජිත් ප්‍රේමදාසට පුළුවන් වෙලා තියෙනවා එක් පොදු කාරණාවකට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සියලුම දේශපාලන බලවේග එකට එකතු කරගන්න. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි මේ පෙන්වන්නේ මේ තේරීම්කාරක සභා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනීම සහ මේ තේරීම්කාරක සභාව පිටුවා ගැනීමට හැකි වුණොත් මම හිතන්නේ ඒක විපක්ෂයේ විදියට ලොකු ජයග්‍රහණයක්. දැන් ආණ්ඩුව මේකට කෙඳිරි ගන්න ඕන තමයි. ආණ්ඩුව මේකට ගැස්සෙන්න ඕන තමයි. නේ? ආණ්ඩුවට දැන් පුළුවන්. දැන් ආණ්ඩුව තැන් තැන් වල ගිහිල්ලා කියනවානේ අධිකරණයේ විනිසුරුවරුන් මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ අරක නිසා මේක නිසා අරමයි මෙහෙමයි නඩු තියෙනවා මෙච්චරක් මදි. අන්න දැන් පුළුවන් තේරීම්කාරක සභාව හමුවේ මේ සියලු කාරණා කියන්න. ඊට පස්සේ ආණ්ඩුවට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ මේ නඩු කොහොමද විභාග කරගන්නේ, ඒ අධිකරණ වලට අවශ්‍ය කරන පාසුකම් මොනවද, විනිසුරුවරුන් කීයක් ඕනද කියලා සැලසුමක් හදාගන්න. නේද? රනිල් වික්‍රමසිංහ අර විපක්ෂ හමුවේදී කියනවා වගේ අපි ආණ්ඩුවට උදව් කරන්න ඕන. සජිත් ප්‍රේමදාසට කිව්වා විපක්ෂ නායකතුමා විදිහට ඔබතුමා උදව් කරන්න කියලා. හරිද? දැන් මේ උදව්වක් නේ කරන්නේ. දැන් ආණ්ඩුව කෙදිරි ගන්න යන්න එපා. දැන් ආණ්ඩුවට විපක්ෂයට උදව් කරනවා. ආණ්ඩුවට දැන් පුළුවන් තේරීම්කාරක සභාවට අවිලා කියන්න මේ නඩු ටික තියෙනවා, මෙච්චර නඩු ප්‍රමාණයක් තියෙනවා, මෙච්චරක් ඕන කියන එක කියන්න. හරිද? ඒ නිසා තැන් තැන් වල කෙදිරි ගන්න නැතුව දැන් තේරීම්කාරක සභාව තියන්න තියලා ඉවරලා තමන්ගේ ප්‍රශ්න ටික ඇවිල්ලා තේරීම්කාරක සභාවේ කියන්න. හරිද? ආණ්ඩුවට ඒක ලේසියිනේ. නැත්නම් වැල් බයිල ගහන්න නැතුව තැන් තැන් වල ගිහින්. හරිද? ආණ්ඩුව එහෙම පොඩි කෙන්දිරි වල ඉන්නකොට ආණ්ඩුවේ කෙන්දිරිලි සද්දේ අපිට හොඳටම ඇහෙන්නේ ආණ්ඩුවේ හොර නෑලු. හරි. මෙන්න මේ රූපරාමු ටික චුට්ටක් බලලා ඉන්නකො. මේ තමයි මේ සිරසේ ප්‍රවෘත්ති අද දවසේ. මේ සිරස එක තැනකදී කියනවා මේ රනිල් වික්‍රමසිංහගේ යෝජනාව සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක කරනවා. සජිත් ප්‍රේමදාස මේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් සජිත් ක්‍රියාත්මක කරනවා. තව තැනක කියනවා මේ රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සජිත් ප්‍රේමදාස හීලෑ වුණා. හරිද? වගේ කතා මේ ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති විකාශය. ඊට පස්සේ අපි දැක්ක උදේ පත්තර වැඩසටහනේදී තව මොනවද හැජෑ මෙතේ ගන්නවා. හරි අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට වෙලා තියෙන දේ අපිට දැන් හිතා ගන්න පුළුවන් නේද? හිතා ගන්න පුළුවන්නේ. දැන් මේ කතා කරන මොහොතේ නිල වශයෙන් සිරසත් එක්ක එජාපේ තරහයි. හරිද? සිරසත් එක්ක සමගි ජන බලවේගයේ තරහයි. සහ සිරස හිතුවේ නැහැ කවදාවත් සමගි ජන බලවේගයේ සහ එජාපේ එකට එකතු වෙයි කියලා. දැන් ඒක සිද්ධ වෙලා තියෙනවනේ. එතකොට සිරස මේ විදිහට අඬන්න ඕන තමයි.
එක පැත්තකින් ආණ්ඩුව ආණ්ඩනවා. ආණ්ඩුවේ ඇඩිල්ලත් සිරසට පිට කරන්න ඕන. සිරසේ වේදනාවකුත් තියෙන එක සිරසට පිට කරන්න ඕන. හරිද? ඒ නිසා මෙහෙමගේ බයිල ගහන එක තමයි සිරසට තුල්ලා තියෙන එකම දේ. අපිට අහන්න තියෙන්නේ අන්න කුමාර දිසානායකට හොඳනම් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල ඒ විදිහටම කරගෙන යන්න. තමන් විපක්ෂයේ ඉන්නකොට විවේචනය කරපු රනිල් වික්‍රමසිංහගේ IMF වැඩපිළිවෙල ඒ විදිහටම ඉස්සරහට ගෙනියන්න අන්න කුමාර දිසානායකට හොඳ නම් අන්න කුමාර දිසානායකට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහගේ ඒ අනිකුත් ආර්ථික වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ ඔය කියපු පාඩු ලබන ආයතන වසා දැමීම එහෙම නැත්නම් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා මේවා ව්‍යාපාර ගොඩ නැගීම වගේ ඒවා ඒවට පට්ටපතුරු යන්න බැනලා දැන් ආණ්ඩුව අරගෙන ඒ විදිහට ඒවා කරන්න අනුර කුමාර දිසානායකට හොඳ නම් හරිද නායකයා සහ නියෝජ්‍ය නායකයා විදිහට හිටපු රනිල්ටයි සජිත්ටයි කතා කරලා හරිද තීන්දුව අරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න දේශපාලන තීන්දුව ගන්න බැරි ප්‍රශ්නයක් කොහෙද තියෙනවද අපිට සිරසින් අහන්න තියෙන එච්චරයි. හරිද? වෙන මොකුත් අහන්න නැහැ. හරි. මේ පස්පඩංගුවෙන් රනිල් වික්‍රමසිංහට බැන්න ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායකට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල ඒ විදිහට ඉස්සර කරගෙන යන්න. නේද? රට මේ ණය උගුලක හිර කරනවා IMF එකේ හිර කරනවා නේද? IMF උගුලේ මෙරට හිර කරනවා කියලා IMF යෝජනාවට බැනපු IMF එකට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ගොඩ ගිහපු රටවල් නැහැ කියලා හන්දි ගානේ වේදිකා ගාගෙන බෑගිරි ගහපු ජවි පෙටයි අනුර කුමාර දිසානායකට පුළුවන් නම් හොඳයි නම් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ එකඟ වෙච්ච විදිහටම IMF වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න පාටලපට රජයේ ආයතන සම්බන්ධව රනිල් වික්‍රමසිංහගේ ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අනුර කුමාර දිසානායකට සහ ජවි පෙට පුළුවන් නම් නේද එකට එක පක්ෂ අවුරුදු ගානක් දේශපාලනය කරපු යම් යම් දේශපාලන හේතුන් මත ප්‍රතිපත්තිමය කාරණා මත විරසක වෙලා හිටපු රනිල්ට සහ සජිත්ට එකට එකතු වෙලා දේශපාලනය කරන්න. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් ක්‍රියාත්මක නොකර ඉන්න සංජීවට තියෙන හේතු මොනවද? එහෙම හේතුවක් නැහැ. හරිද? අදහස හොඳ නම් ඒක ප්‍රායෝගික නම් ඒක ප්‍රතිඵලදායක නම් රනිල් වික්‍රමසිංහගේ මේ කාගේ හරි යෝජනාවක් ක්‍රියාත්මක වෙන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක දැන් සිර සඳරනවනේ මේ සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහට යටත් වෙලාද හීලෑ වෙලාද රනිල්ගේ උපදෙස් නේද දැන් සජිත් පිළිපදින්නේ රනිල් සජිත් කියලා කියන්නේ කාලයක් එකට වැඩ කරපු නායකයා නියෝජ්‍ය නායකයා. හරිද? අදටත් මේ රටේ දේශපාලන සම්බන්ධ ව්‍යවස්ථාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහට තියෙන දැනුම ඒක සජිත් ප්‍රේමදාස දැනුමට වඩා වැඩි. ඒක ගැන 아무තුවෙන් තර්ක කරන්න දෙයක් නැහැ. හරි. දේශපාලනිකවත් අත්දැකීම් පැත්තෙනුත් රනිල් වික්‍රමසිංහ තියෙන අත්දැකීම් ප්‍රමාණය සජිත් ප්‍රේමදාසට වඩා වැඩි. ඒක වයසත් එක්ක සහ කාලයක් විපක්ෂ නායකවරයෙක් විදියට වසර ගණනාවක් අග්‍රාමාත්‍යවරයෙක් විදිහට අවස්ථා ගණනාවකදීපත් වෙලා ජනාධිපතිවරු කිහිප දෙනෙක් යටතේ අග්‍රාමාත්‍යවරයෙක් විදිහට ඉඳලා ජනාධිපතිවරු කිහිප දෙනෙක්ගේ ආණ්ඩු තියෙන වෙලාවක විපක්ෂ නායකවරයා විදිහට කටයුතු කරලා ඊට පස්සේ අසීරුම අවස්ථාවේ ජනාධිපතිවරයා විදිහට පත් වෙලා රනිල් වික්‍රමසිංහට අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා සහ මේ මොහොතේ ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාව නිර්මාණය කරන මොහොතේ ඒකට සක්‍රියව දායක වෙච්ච පුද්ගලෙක් විදියට ව්‍යවස්ථාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහට තියෙනවා ලොකු දැනුමක්. එතකොට හරිද? සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ලබලා දෙන ඉතාම සාධනීය උපදෙස් නිවැරදි මඟ පෙන්වීම අරගන්න එකේ වැරද්දක් තියෙනවද කියන එක අපි සිරසෙන් අහනවා. මම හිතන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට හෝ සමග ජන බලවේගයේ පාක්ෂිකයන්ට සජිත් ප්‍රේමදාස මේ රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව මේ තේරීම්කාරක සභාවක් පිටවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේකට සජිත් පාක්ෂිකයෝ වගේම එජාපේ පාක්ෂිකයෝ අප්පුඩි ගහනවා විසිල් ගහනවා ඇරෙන්න. ඒගොල්ලන්ට මේ සම්බන්ධව විවේචනයක් නැහැ. ඒක නිසාම අපිට කියන්න තියෙන්නේ එජාපේ සහ සමග ජන බලවේගයේ පාක්ෂිකයන්ට මේ සම්බන්ධව අර්බුදයක් ප්‍රශ්නයක් ගැටලුවක් කිසිම සැක සංකාවක් නැති වටපිටාවක එල්ලී ඉන්න වටපඩයින්ට මේක සම්බන්ධව හරිද අදෝ අතයක්වත් පිට වෙන්න තරම් ඌමනාවක් නැහැ. හරිද?
ඒ ඕන්නේ සිරසට ඇතුළු අපි කියන්න ඒක නිසා අපි සිරසට කියන්නේ ඔගොල්ලො කඩයන ඔගොල්ල හොරණෑ වෙලා ඉන්න ආණ්ඩුවට කියන්න දැන් කාගේ හරි උපදෙසකට කාගේ හරි යෝජනාවකට දැන් තේරින් කාරක සභාව පිහිටවන යෝජනාව ඉදිරිපත් කළ තියෙනවා දැන් ඔයගොල්ලන්ගේ ආණ්ඩුවට කියන්න තේරින් කාරක සභාවට ඇවිල්ලා එයාලට ඕන යටිබඩ වල ටික ඇවිල්ලා ඔක කියන්නේ ප්‍රශ්න ඉවරයි එසා සිරසට අපි යෝජනා කරනවා මේ අඬන්න එපා හරිද කෙන්දිරි ගන්න එපා ඔයගොල්ලෝ අපිට කෙන්දිරි ගන්න එපා කීටි විපක්ෂයට කෙන්දිරි ගන්න එපාකෝ දැන් ඔයාලා විපක්ෂ දිහා බලන්න කෙන්දිරි ගන්නවා ඇයි මේ කෙන්දිරි ගන්න එපා හරිද රනිල් වික්‍රමසිංහගේ යෝජනාව සජිත් ප්‍රේමදාස ක්‍රියාවට නංගලා තිනවා සජිත් ප්‍රේමදාස ඒක තමන්ගේ වැඩක් විදිහට බාර අරගෙන තමන්ගේ දෙයක් විදිහට බාර අරගෙන ඒක කරමින් යනවා නේද විපක්ෂයේ ප්‍රධානම දේශපාලන පක්ෂයේ විදිහට ඒක වැඩි බරක් සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ උසුලමින් ඒ බර කරට අරගනිමින් රට වෙනුවෙන් ඒ තීන්දුව අරගෙන තියෙනවා හරි දැන් කාටවත් අඩන්න කෑ ගහන්න දෙයක් නැහැ ආණ්ඩුවත් මේක කරන්න රට වෙනුවෙන් නම් ආණ්ඩුව මේක කරන්නේ ඇත්තරම නේද නඩු ඉක්මනට ඉවර කරගන්න ඕන අධිකරණය කාර්යක්ෂම කරගන්න ඕන එහෙම අරමුණින් නම් මේ තේරින් කාරක සභාව තියලා ඒකට කරුණු ඉදිරිපත් කරලා ඒකෙන් වාර්තාවක් කරගෙන ඉස්සරහට යමු ආණ්ඩුවට ඕන මේ කාර්යක්ෂම කරගන්න නම් ඔන්න සමගි ජන බලවේගයේ පැත්තෙන් විපක්ෂයේ පැත්තෙන් ඔන්න ඒකට සහයෝගයක් දීලා තියෙනවා අපි ඔයගොල්ලන්ට සහයෝගයක් දෙන්නේ දැන් එතුමා සහය අරගෙන වැඩේ කරගමු මේ ආණ්ඩුවට අපි කියනවා මේ සිරස වගේ හොරලා දාලා මේ කෙදිරි ගන්න එපා හරි මේ පව් ඉතින් නේ හිතුවේ නැති දේවල් වෙලා තියෙනවා නේද අපිට කෙදිරි ගන්න එපා කියපු අය අපේ ඉස්සරහට ඇවිල්ලා දැන් කෙදිරි ගාමින් ඉන්නවා හරිද ඕක තමයි නේද සත්‍ය බොහොම කටුකයි කියන එක සිරසට මතක් කරමින් ආණ්ඩුවට ඒක මතක් කරමින් සත්‍ය බොහොම කටුකයි ඉතින් ඒ සත්‍යයට මුහුණ දෙන්න කියමින් අපි අපේ වැඩසටහන අවසන් කරනවා යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න bell icon එකත් ඔල් දාලා තියාගන්න ඔබේ වටිනා අදහස් අපිට කමෙන්ට් කරන්න අපේ වීඩියෝ බලන ගමන් වීඩියෝ like කරන්න එයා දන්නේ එළිමත් එක්ක අපි සමග කරන අදහසක හමුවෙමු ඉතින් කොහොමද සිල් දිනාට ජය වේවා